Hello, this is Dot. කොහොමද ඔයගොල්ලන්ට? අද අපි අපේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආකල්පයක් සුභවාදී හෝ එහෙම නැත්නම් අසුභවාදී වෙන්න බලපාන සාධක ත්‍රිත්වයක් ගැන. ආකල්ප තීරණය කරන සාධක තුනක් ගැන තමයි අද අපි වීඩියෝ එකකින් කතා කරන්නේ. ඇත්තටම මේ ආකල්ප කියන එක ගැන ගත්තම අපිට එකපාරටම නැගෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ තමයි එකක් අපි ඉපදෙනකොටම මේ ආකල්ප අරගෙන ආවද? එහෙම නැත්නම් මේ ආකල්ප කියන ඒවා අපේ වර්ධනයත් එක්කද ටිකින් ටික අපි තුල වර්ධනය වෙන්නේ? අපේ වැඩිවීමත් එක්කද? එහෙම නැත්නම් ජීවිතයේ දෙස අපි අශුභවාදීව බලනවා නම් ඒක සිදුවන්නේ අපේ පරිසරයේ බලපෑමෙන්මද? අපිට අපේ ආකල්ප වෙනස් කරගන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්න කීපයක් අපිට එන්න පුළුවන්. එතකොට අපේ ආකල්ප ගත්තම ගොඩක් වෙලාවට මේ ආකල්ප හැඩ ගැහෙන්නේ අපේ වර්ධනයත් එක්ක. අපි දැන් ඉපදිලා අපි ටිකක් නිතර වෙනස් වෙන ස්වභාවයක් එක්කනේ අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපේ අවට තියෙන හැමදේම තියෙන්නේ. වෙනස් වීමක් එක්ක තමයි අපි නිතර ගැටෙන්නේ. ඉතින් එතකොට මේ වර්ධනය ඇතුලේ අපේ ආකල්පත් ඒ වෙනස් වීම වලට මුහුණ දෙනකොට මම හැමතිස්සෙම කියන්නේ සතියෙන් හිටියේ නැති වුණොත් ඒ පරිසරයන් වලට සාපේක්ෂව ඒ දේවල් වලට සාපේක්ෂව වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපේ ආකල්ප හැඩගැහිමට ප්‍රධාන වශයෙන් බලපාන සාධක තුනක් අපිට අඳුන ගන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් මේකට අපි කියනවා triple E's of attitude. ආකල්පයන්හි ඊත්‍රිත්වය. මේක කියන්නේ ඊ අකුරෙන් පටන් ගන්න වචන තුනක් තමයි මේ සාධක විදියට දක්වලා තියෙන්නේ. පළවෙනි ඊ සාධකය තමයි environment. පරිසරය. දෙවෙනි සාධකය තමයි experience අත්දැකීම් සහ අවසාන සාධකයේ විදියට පෙන්වලා දෙනවා අධ්‍යාපනය education. ඉතින් මේ තුන අපි වෙන වෙනම අරගෙන පොඩ්ඩක් කතා කරමු කොහොමද අපේ ආකල්පවලට මේ සාධක තුන ඍජුව සහ වක්‍රව ආකල්පයක් සුභවාදී වීමට එහෙම නැත්නම් අසුභවාදී වීමට බලපාන්නේ කියලා. අපි පළවෙනි ඊ සාධකයට යමු. ඒ තමයි environment පරිසරය. පරිසරය කියලා ගත්තම අපිට මේ යටතේ ඒකටම අදාළ අනිත් කුඩා සාධක කීපයක් දක්වන්න පුළුවන්. පළවෙනිම දේ තමයි නිවස. නිවස ගත්තම මේකෙන් අපිට සුභවාදී අසුභවාදී කියන දෙපැත්තෙම බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. දෙවෙනි අනු කුඩා සාධකය තමයි පාසල. සමහර විටක මෙය සුභවාදී වෙන්න පුළුවන් නැත්නම් තවත් සමහර විටක බලහත්කාරයෙන් ඇති කරන පීඩනයන් එක්ක සිද්ධ වෙන අධ්‍යාපනයක් සිද්ධ වෙන ස්ථානයක් වෙන්න පුළුවන්. තුන්වෙනි අනු කුඩා සාධකය තමයි රැකියාව. සමහර විටක රැකියාව කරන ස්ථානය සහයෝගයෙන් යුක්තව සිදු කරන තැනක් වෙන්න පුළුවන්. නැත්නම් තවත් විටක දැඩි විවේචන සිද්ධ වෙන අධීක්ෂකයන්ගේ බලපෑම යටතේ නිතර දෝෂාරෝපණයට ලක් වෙන්න සිද්ධ වෙන ස්ථානයක් වෙන්නත් පුළුවන්. ඊළඟට ගත්තම මාධ්‍ය. රූපවාහිනිය, පුවත්පත්, සංගරා ගුවන් විදුලි චිත්‍රපට අන්තර්ජාලයත් එක්ක දැන් ගොඩාක් අය සැරිසරන නිසා විශේෂයෙන්ම මේ සෝෂල් මීඩියා මේ කියන ඔක්කොමත් අයත් වෙන්නේ මාධ්‍ය කියන පරිසර කාණ්ඩයට. ඊළඟට විශේෂයෙන්ම සංස්කෘතික පසුබිම අනිවාර්යෙන්ම ආකල්පවලට බලපාන පරිසරයක් ඇති කරනවා. ඊළඟට ආගමික පසුබිම, සිරිත් ඇදහිම් විශ්වාසයන්, සමාජමය පරිසරය, ඒ වගේම දේශපාලනමය පරිසරය. මේ සියලුම කාරණා පරිසරය කියන සාධකය යටතේ තියෙන අනු කුඩා සාධක විදියට අපේ ආකල්පයක් සුභවාදී වෙනවද අසුභවාදී වෙනවද කියන එකට බලපාන සාධක විදියට අපිට දක්වන්න පුළුවන්. මේකේ විශේෂයෙන්ම මේ පරිසරයට අදාළ මේ සාධක ඔක්කොම එකතු වෙලා නිර්මාණය කරන්නේ හැමතිස්සෙම සංස්කෘතියක්. නිවසක් ගත්තත්, ආයතනයක් ගත්තත්, රටක් ගත්තත් මේ හැම තැනකම තියෙනවා ඊට ආවේනික සංස්කෘතියක්. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි හිතන්නකො අපි වෙළඳසැලකට යනවා මොනවා හරි බඩුවක් ගන්න. එතකොට හිතන්න අපිට දැන් එකම වෙළඳසැලකින් මේක ගන්න බැරි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට හිතන්න අපි සාරියක් ගන්න යනවා. එහෙම නැත්නම් අකර ඇඳුමක් ගන්න යනවා. එතකොට ඇඳුම් කඩවල් දෙක තුනකට යනකොට අපිට පේන දෙයක් තමයි සමහර වෙළඳසැල් තියෙනවා. වැඩ කරන සේවකයන්, කළමනාකරු ඇතුළු හැමෝම වගේ හරිම කාරුණිකයි. සහයෝගයෙන් ඉවසීමෙන් තමයි පුද්ගලයන් එක ගනුදෙනු කරන්නේ. හැබැයි අපි ඒ බඩුවම ගන්න තවත් වෙනත් වෙළඳසැලකට ගියොත් අපිට එතන සමහර විට ඊට වඩා වෙනත් තත්ත්වයක් දකින්න පුළුවන්. සමහර විට වැඩ කරන අය කළමනාකරු කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ. හරිම අකාරුණිකයි සමහර වෙලාවට ඉවසීමක් නැහැ. ඒ වගේ අපිට ඒ එකම ද්‍රව්‍ය විකුණන වෙළඳසැල් දෙකක වුණත්
වෙනස් වෙනස් සංස්කෘතීන් දෙකක් දකින්න පුළුවන්. මේකට හේතුව තමයි ඒ ආවේනික සංස්කෘතීන් වගේම ඒ සංස්කෘතීන්ට ආවේනික ආකල්ප දෙගොල්ලගේ වෙනස්. ඒ නිසා තමයි අපිට එහෙම අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපි දැන් සමහර නිවෙස් වලට ගියාමත් අපිට ওই தත්ත්වය දකින්න පුළුවන්. සමහර නිවෙස් වල අම්මලා තාත්තලා හරිම ආචාරශීලී ළමයිනුත් ඒ වගේ හරිම හික්මීමක් විනයකින් යුතු අය. සමහර නිවෙස් වල ඊට සාපේක්ෂව වෙනස් හැම වෙලෙම සත්තු වගේ අඩදම්බර කරගන්න හරිම ഘോഷාකාරී විදිහට හැමතිස්සෙම ඉවසීමක් නැතුව කිසිම කරුණාවක් නැතුව සහයෝගයක් නැතුව කටයුතු කරන නිවෙසුත් ඒ අතර තියෙනවා. මේකට හේතුව වෙන්නේ මේ සංස්කෘතීන් වල තියෙන වෙනස් වීමේ ප්‍රතිඵලයක්. රට මේක දැන් මෙහෙම ගම් විදිහට නගර විදිහට ගිහිල්ලා අන්තිමේට රටවල් විදිහට ගත්තත් අපිට දකින්න පුළුවන් සමහර රටවල දේශපාලන පසුබිම රජයන් බොහොම අවංකයි. රටවැසියනුත් ඒ වගේම අවංකයි. ඒ වගේම තමයි නීතිගරුකයි සහයෝගයෙන් වැඩ කරනවා. සමහර විට රාජ්‍ය නොවන අනිත් විපක්ෂය කියන පැත්තත් විරුද්ධ පැත්තත් ඊට සාපේක්ෂව හරිම අවංකව එහෙම නැත්නම් නීතිගරුකව සහයෝගයෙන් වැඩ කරනවා. ඒ වගේම තමයි සමහර රටවල් තියෙනවා දූෂිත පසුබිමක් එක්ක අවංක පුද්ගලයෙකුටත් ඒ වගේ රටවල් ඇතුලේ හරිම අසීරු කාල සීමාවක් තමයි ලැබෙන්නේ. ඒ වගේම තමයි අවංක පරිසරයක් තුල දූෂිත පුද්ගලයෙකුට ඉඩ ඇහිරෙනවා. මේක හරි වැදගත් කාරණාවක්. යම්කිසි රටක ඉන්න රටවැසියන් රාජ්‍ය ඇතුළු මේ සියලුම අය අවංකයි නම් ඉතිරි වෙලා ඉන්න දූෂිත පුද්ගලයන්ට මේකේ රැඳෙන්න අපහසු වෙනවා. ඒතකොට දූෂිත පුද්ගලයන්ට ටිකක් අසීරු කාල සීමාවක් තමයි එහෙම පරිසරයක් ඇතුලේ එහෙම රටක් ඇතුලේ උදා වෙන්නේ. ඕකෙම අනිත් පැත්ත තමයි රටක රාජ්‍ය පුද්ගලයන් කියන මේ සාමාන්‍ය ජනතාව කියන අය බහුතරයක්ම දූෂිතයි නම් අවංක පුද්ගලයන්ට ඒ වගේ රටක ජීවත් වීමේ අසීරු කාලයක් උදා වෙනවා. ඒකයි අපි කියන්නේ සුබවාදී පරිසරයක හැම වෙලේම ඉතාම සාමාන්‍ය හැකියාවක් පෙන්눔 කරන කෙනෙකුගේ වුණත් ඵලදායීතාවය අපිට ඉහළට ගන්න පුළුවන්. මොකද ඊට ගැලපෙන හොඳ අභිප්‍රේරණයක් ඒ පරිසරයෙන් එයාට ලැබෙනවා. හැබැයි ওই විදිහම තමයි අශුභවාදී පරිසරයක් තුල ඉන්නවනම් ඉතාම දක්ෂතා පෙන්눔 කරන කෙනෙක්. ඒ අශුභවාදී පරිසරය නිසාම සමහර විටක ඒ කෙනාගේ ඵලදායීතාවය පහළ බසින්න පුළුවන්. දැන් මේම ගත්තාම අපිට තේරෙන දේ තමයි ඕනෑම ස්ථානයක තියෙන මේ සංස්කෘතිය එහෙම නැත්නම් මේ ආකල්ප කියන එක ඉහළ සිට පහළට ගලා යෑමක් වගේම පහළ සිට ඉහළට එකට අනෝන්‍ය විදියට බැඳීමක්. මේ අනෝන්‍ය වශයෙන් මේ අපි සරලව ගත්තොත් පුරවැසියන් සහ රාජ්‍ය කියන මේ දෙකොටසටම මේක බලපාන මේ අනෝන්‍යව මේ අවංකකම මේ හොඳ ආකල්ප තියෙනවා කියන එක වැදගත් වෙනවා. අපි මොහොතක් අරගෙන අපිට බලන්න පුළුවන් නම් අපි ජීවත් වෙන පරිසරය අපිට බලපාන්නේ කොහොමද කියලා අපිට යම් කාලයක් නිහඬව ගත කරලා අපිට හිතන්න පුළුවන් නම් අපි ජීවත් වෙන පරිසරය කොහොමද අපිට බලපාන්නේ සහ අපෙන් මොකද්ද මේ පරිසරයට වෙන දායකත්වය. අපි නිතරම මේ පරිසරයට අප අවට තියෙන මේ පරිසරයට දායක වෙන්නේ සුභවාදීවද අසුභවාදීවද කියන එක අපිට ටිකක් නිහඬව බලන්න පුළුවන් නම් අපිට අපෙන්ම මේ වැඩේ පටන් ගන්න පුළුවන්. මොකද රටක ඕනම දෙයක් තීරණය වෙන්නේ විශේෂයෙන්ම රාජ්‍යත්වය දිහා බැලුවම රටක පුරවැසියන්ව කියවන්න පුළුවන් කියලා කියමනක් තියෙනවා. රටේ පුරවැසියන් ගොඩාක්ම දූෂිතයි නම් ඒකට ගැළපෙන පාලකයන් තමයි පත් වෙන්නේ. රටක පුරවැසියන් ඊටාම අවංකයි නම් ඒ වගේ පුරවැසියන් පිරිසක් නියෝජනය කරන රාජ්‍යත්වයක් තමයි හැමතිස්සෙම බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට නිහඬව අපෙන්ම පටන් ගන්න පුළුවන්. අපේ පැත්තෙන් මොකක්ද පරිසරයට වෙන දායකත්වය කියලා ඊටාම පහසුයි අපේ ආකල්ප පිරිසිදු කරගන්න ඒ හරහා. දෙවෙනි සාධකය තමයි අපි කතා කරා එක්ස්පීරියන්ස්. එහෙම නැත්නම් අත්දැකීම් කියන එක. මොකද අපි විවිධ පුද්ගලයන්ගෙන් අපි ලබන අත්දැකීම් විවිධයි. අපේ හැසිරීමුත් ඒ අත්දැකීම් එක්ක සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන් අපි දන්නා ඊටාම නරක පරිසරයක හිටියොත් ඒගොල්ලොන් ඒ පරිසරයට ගැලපෙන ඒ අත්දැකීම් ඔස්සේ තමයි එයාලා තමන්ගේ ආකල්ප ගොඩනගා ගන්න. අපි පොඩි කාලේ අහලා තියෙනවා ගිරව් දෙන්නගේ කතාවෙන් උනත් පෙන්නන්නේ නරක පුද්ගලයන්ගේ ඇසුරටපත් වුණාම කොහොමද සසර වරද්දගත්තේ කියන එක. ඒක අපිටත් පොදුයි. නරක පුද්ගලයන් එක්ක අපි වැඩ කරනකොට හැමතිස්සෙම ලෞකික ලෝකෝත්තර කියන සසර ගමනේ සියල්ල වරදිනවා. මොකද අපි අත්දැකීම් ගන්නේ අශුභවාදී පුද්ගලයන්ගෙන්.
ඉතින් අපේ ආකල්පයන් හැම වෙලේම සුභවාදී වෙන්න පුළුවන්, අසුභවාදී වෙන්න පුළුවන්. ඒ පුද්ගලයන් දෙසට හැරිලා ගොඩාක් වෙලාවට වෙනස් වීමට ඒ පැත්තට නැඹුරුවක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ හින්දා අත්දැකීම් සහ අපි මුහුණ දෙන සිදුවීම් අපේ ජීවිතයේ විවිධ දිශාවන්ට යොමු කරනවා කියන එක අපි සිහියෙන් හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕන කාරණාවක්. තුන්වෙනි සාධකයේ විදිහට මම ඉදිරිපත් කරා මේ අධ්‍යාපනය. එහෙම නැත්නම් එඩියුකේෂන් කියන එක. අධ්‍යාපනය කියලා කියන්නේ අපිට විධිමත්ව සහ අවිධිමත්ව කියන කොටස් දෙකෙන්ම අපිට ලබා ගන්න පුළුවන් දෙයක්. එතකොට බොහෝ අවස්ථාවල අපි වරද්ද ගන්න දෙයක් තමයි දැනුම සහ ප්‍රඥාව කියන එකේ වෙනස දන්නේ නැති කම. ඒ කියන්නේ අපි ගොඩාක් දැනුමත් එක්ක අද අපේ ලෝකේ යනවා. නමුත් අපිට බැරි වෙලා තියෙන එක කාරණාවක් තමයි මේ දැනුමෙන් අපි ගන්න දත්ත සමූහය අපිට බැරි වෙලා තියෙනවා ප්‍රඥාවට හරව ගන්න. ගොඩක් වෙලාවට මේ ප්‍රඥාවට මේ දැනුම පරිවර්තනය වුණොත් තමයි එතනින් පස්සේ සාර්ථකත්වයට ඒ අපි පරිවර්තනය කරගත්ත ප්‍රඥාව අපිට යොදව ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් අධ්‍යාපනයේ වගකීමයි කාර්යයි ගොඩාක්ම විශාලයි. ඒ නිසා ගුරුවරයෙක් කියන කෙනාගේ බලපෑම සදාතනිකයි අධ්‍යාපනය ඇතුලේ මිනිස්සෙක්ට කරන බලපෑම ගුරුවරයෙක් විදිහට ගෙනිය නොහැකි තරම් ඒක ඊටාම ඒ ගුරුවරයෙක් මිනිස්සෙක් තුළ ඇති කරන කම්පනය ඉතාම විශාලයි. ඒ නිසා අපි ඉතාම පරිස්සම් සහගත වෙන්න ඕන විශේෂයෙන්ම දරුවන් එක්ක වැඩ කටයුතු කරනකොට කොච්චරක් දරුවන්ට තමන්ගේ ළමා ලෝකයේදී මේ ආකල්ප සංවර්ධනයට ගුරුවරයා කොතරම් ලොකු බලපෑමක් අධ්‍යාපනය ඇතුලේ කරනවද කියන එක. ඒ වගේම තමයි අධ්‍යාපනයක් තුළින් අපි හැම වෙලේම උගන්වන්න ඕනේ ජීවිතයක් ගොඩනගන අන්දම විතරක් නෙමෙයි ජීවත් වෙන්නේ කොහොමද කියන එකත් අපි අනිවාර්යයෙන්ම අධ්‍යාපනය තුළදී අපට ඉගැන්විය යුතු අප ඉගෙනගත යුතු දෙයක් කියන එක අපි අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕන. ඉතින් ওই කාරණා ටික තමයි මට අද කතා කරන්න තියෙන්නේ. අපි සාධක තුනක් කතා කරා ප්‍රධාන වශයෙන් අපිට ආකල්ප ගොඩනගා ගන්න බලපාන පරිසරය, අත්දැකීම් සහ අධ්‍යාපනය කියන මෙන්න මේ සාධක තුන අපේ ආකල්ප සුභවාදී කරගන්න එහෙම නැත්නම් අශුභවාදී වෙන්න කියන මේ දෙපැත්තටම බලපානවා කියන එක තමයි මට මතක් කරන්න ඕන උනේ. එහෙමනම් අපි තවත් වීඩියෝ එකකින් අලුත් මාතෘකාවකින් මේ සීරීස් එකේ ආකල්ප ගැන විවිධ ස්වරූපයන්ගෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හැමෝම අද දවසේ කාලය වෙන් කළ මගේ වීඩියෝ එක බැලුවට හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. God bless you.